The first cannon shot of the Second World War is fired on Danzig. 40 දශකයේ මුල් භාගයේ දෙවන ලෝක යුද්ධය නිසා මුළු ලෝකයේම ගිනි ගනිමින් තිබූ අවධිය. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූ සිලෝන් නොහොත් ශ්‍රී ලංකාවට මෙම යුද්ධයේ බලපෑම දැඩිව දැනුණා. එකල අප හමුදාව හැඳින්වූයේ බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව නමින්. මෙහි එක් බට කණ්ඩායමක අතිශය සුහදශීලී මිතුරන් දෙදෙනෙක් තම මවුරට ආරක්ෂා කරමින් රාජකාරී කළා. එක් අයෙක් ජයසිංහගේ ෂෙල්ටන් ඉමානුවෙල් ද සිල්වා. ගම කුරණ කටුනායක. උපතින් කතෝලික. අනෙක් සගයා සිසිල් ප්‍රනාන්දු නමින් හැඳින්වූ අයෙක්. ගම පන්නල. යුද්ධය නිසා අතිශය කාර්යබහුල වුවත් නිවාඩු ලද සැනින් ඔවුන් තමන්ගේ නිවෙස්වල දුක සැප බැලීමට පැමිණීම පුරුද්දක් කරගෙන තිබුණා. මෙසේ පැමිණෙන බොහෝ අවස්ථාවල තම මිතුරාගේ පවුලේ සුවදුක් විමසීමටද ඔවුනොවුන් වග බලා ගත්තා. කාලයේ කෙමෙන් ගෙවී ගියා. පන්නල තම මිතුරාගේ සහෝදරියක් වූ මාජරි රෝස් ප්‍රනාන්දු භද්‍ර යෞවනියට ෂෙල්ටන් එම්මානුවෙල් ද සිල්වාගේ සිත ඇදී ගියා. කල්යත්ම දෙමාපියන්ගේ ආශිර්වාදයෙන් මැද ඔවුන් විවාහ වී කටුනායක කුරණ නිවසේ පදිංචි වූවා. කාලයේ ගෙවී යත්ම ඔවුන්ට දරුවන් 5 දෙනෙක් ලැබුණා. පිරිමි දරුවන් 4 දෙනයි. ගැහැණු දරුවයි. මෙම පවුලේ බඩපිස්සා බවට පත්වන්නේ ජයසිංහගේ නීල් ජගත් ගැමුණු අතුලද සිල්වා. අපේ කතානායක 1966 ජනවාරි 11 වන දින කටුනායකදී මෙලොව එළිය දකින ඔහු මුලින්ම අධ්‍යාපනය ලබන්නේ ගල්කුලිය ලියනගිරිය ප්‍රාථමික විද්‍යාලයේ. ඉන් පසුව උසස් අධ්‍යාපනය සඳහා සඳලංකාව මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වනවා. එහි උසස් පෙළ ගණිතංශයෙන් හදාරා ඉන් සමත් වී සිටින අතරතුර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට 1991 පෙබරවාරි 1 වෙනි දින පුහුණුවන ආලෝකකරණ ශිල්පියෙකු ලෙස සම්බන්ධ වෙනවා. ඒ දිවෙන පුරා ඉල්ලුම්කරුවන් මුහුණ දුන් තරඟ විභාගයකින් හා සම්මුඛ පරීක්ෂණයකින් පසුව ගැමුණ තුළ මට මුණ ගැහෙන්නේ 1991 අවුරුද්දේ. අපි 36 දෙනෙක්ගේ කණ්ඩායමක් පුහුණුවන කැමරා ශිල්පීන්, පුහුණුවන පටිගත කිරීම ශිල්පීන් සහ පුහුණුවන ආලෝකකරණ ශිල්පීන් විදියට 36 දෙනෙක්ගේ කණ්ඩායමක් රූපවාහිනී සංස්ථාවට බැඳෙනවා. 1991 අපායතනයට සම්බන්ධ වී ටික කාලයකින් ඔහු ඒකාංගික ටෙලිනාට්‍යයක පුහුණුවන සහාය ආලෝකකරණ ශිල්පියා ලෙසට තම ජ්‍යෙෂ්ඨ ආලෝකකරණ ශිල්පී අතුල අරඹේවත්ත ආරච්චි මහතා සමග සම්බන්ධ වෙනවා. පසුව 1992 දී ඇතුළත හා පිටත ඒකාංගික ටෙලිනාට්‍යයේත් ඉසුරුයෝගේ ප්‍රාසංගික නාට්‍යයේ සෝමරත්න පෙරේරා මහතා සමගත් නිර්මාණ කාර්යයෙන් දායක වනවා. අපිත් සමග ක්‍රීඩාංශයට සම්බන්ධ වෙන ගැමුණුතුල මහතා මේසපන්දු ක්‍රීඩාව සඳහා යොමු වුණා. මම කැරම් ක්‍රීඩාව සඳහා යොමු වුණා. ගැමුණුතුල මහතා ජනසන් සේවා තරඟ සඳහා ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබන අතර මා කැරම් ක්‍රීඩාව සඳහා යොමු වෙලා ඒ ජයග්‍රහණ ලබනවා. ටික කාලයක් යන අතරතුරේදී ගැමුණුතුල මහතා ක්‍රමක්‍රමයෙන් මාත් එක්ක කැරම් ක්‍රීඩාවට යොමු වෙනවා. මෙහෙම යොමු වෙලා 2013 විවෘත තරඟාවලිය සඳහා මායි ගැමුණුතුල මහතායි යුගල තරඟය සඳහා ඉදිරිපත් වෙනවා. කැරම් ක්‍රීඩාවේ 2013 පැවැත් ජනසත් සේවා තරඟය සඳහා ඉදිරිපත් වුණ අපි යුගල තරඟය සඳහා දෙවන ස්ථානය ලබා ගන්නවා. ඒට සුදුසුකම් ලැබපු නිසා අපිව ඉන්දු ශ්‍රී ලංකා ටූර්නමන්ට් එකක් සඳහා ඉන්දියාවට පිටත් වෙලා යනවා. ඒ 2014. එහිදී අපි දෙදෙනා යුගල ක්‍රීඩාවේ ප්‍රථම ස්ථානය ලබා ගන්නවා. මෙහෙම පැමිණ සිටින අතරේ 2017 මා සමග ක්‍රීඩා කරපු ගැමුණුතුල මහතා ජ්‍යෙෂ්ඨයින් අතර තරගයක් තිබුණා ජනසෞඛ්‍යේවා. එහිදී දෙවන ස්ථානය අපි ලබා ගන්නවා. සෙල්ලමොහාන් ජාලිය සමරක්කොඩි ප්‍රේමකුමාර හා ගැමුණු අතුල අපායතනය නියෝජනය කරමින් මේසපන්දු ABC ඩිවිෂන්හි වසර 4ක් එක දිගට ශූරතාවයේ දිනා ගත්තා. රූපවාහිනී කැරම් ශූරතාවේ ජනසතු සේවා කැරම් අනුශූරතාවේ සමග ජයමිනි ඉලේපෙරුම ධම්මිකා ඩේවිඩ් සමග ජනසතු සේවා කැරම් මිශ්‍ර යුගල ශූරතාවද දිනා ගත්තා. මේ ආකාරයට සංස්ථාවේ කීර්තිය සඳහා කටයුතු කළ ගැමුණුතුල මහතා සංස්ථාවේ සුබ සාධන කටයුතු, ක්‍රීඩා කටයුතු, අවුරුදු උත්සව වැනි කටයුතු සඳහා
නොබියව ඉදිරියට පැමිණ කටයුතු කළා. ක්‍රීඩාංශයේ ලේකම් තනතුර ලැබූ කාලයක් ඔහු ලැබුවා. ඊට අමතරව සංස්ථාවේ සුබ සාධන සංගමේ භාණ්ඩාගාරික තනතුර කටයුතු කරන අවස්ථාවේ නිවැරදි ලෙස භාණ්ඩාගාර කටයුතු කරමින් සංස්ථාවේ මුදල් කළමනාකරණය කිරීම විෂයාකාරව කළා. 2004 වසරේ සිට කැමරා ශිල්පියෙකු ලෙස සේවය කරන අතරතුර සිත නිවන කතා හා දමිළ ටෙලිනාට්‍ය කිහිපයක කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. මීට අමතරව නාමල් ප්‍රසන්න මහතා නිෂ්පාදනය කළ බන්දුල පෙතියා වාර්තා වැඩසටහන සඳහාද කැමරාකරණයෙන් දායක වනවා. එමෙන්ම අප ආයතනයේ නිෂ්පාදනය කළ ජාතික හා ජාත්‍යන්තර සජීවී විකාශ ක්‍රීඩා වැඩසටහන් ආගමික වැඩසටහන් සංගීත වැඩසටහන් ඇතුළු විවිධ වැඩසටහන් සඳහා තම නිර්මාණශීලී දායකත්වය ලබා දෙනවා. සුපුවත සහ සුදසුන ආදී කතෝලික වැඩසටහන් මින් විශේෂයි. ගැමුණුව තුළ කියන්නේ ජාතික රූපවාහිනියට පරමාදර්ශී චරිතයක්. ගැමුණුත් මාත් ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ 1991. එකම ඒකකයක සහෝදරත්වයෙන් වැඩ කරපු ගැමුණුව තුළ අද යන්නේ එක ඇත්තරම මට ඊටම කනගාටුදායකයි. ගැමුණුව තුළගේ සේවා කාලය තුළ ගැමුණුව තුළ තම සේවය, තම කාර්යභාරය, තම වගකීම ඊටම හොඳින් ඉටු කළ විශිෂ්ට නිලධාරියෙක්. මම හිතන්නේ ගැමුණුව අතුල වගේ චරිත අයි ජාතික රූපවාහිනියට හම්බ වෙන්නේ නැහැ. කෙතරම් රාජකාරී බහුල වුවත් ගැමුණු අතුල මහතා අධ්‍යාපනයේ ක්‍රීඩාව සඳහා කළ කැපකිරීම අගය කළ යුතුයි. එහි ප්‍රතිඵල ලෙස 1992 කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව සහ පසුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමි කර ගන්නවා. 2002 වසර ඔහුගේ ජීවිතයේ තවත් සුවිශේෂී වසරක්. ඒ තම සහකාරිය මුණ ගැසීම. කටුනේරිය පදිංචි දිල්හානි අනුරාධා පෙරේරා සමග විවාහ වන ඔහුට දරුවන් දෙදෙනෙකු සිටිනවා. ලොකු පුතා තරිඳු අරෝෂද සිල්වා. දැනට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ජීව විද්‍යාංශයෙන් අධ්‍යාපනය හදාරන අතර පොඩි පුතා අයේෂ් කමිදු ශාක්‍යද සිල්වා 4 වසරේ අධ්‍යාපනය හදාරනවා. දරුවන් දෙදෙනාම වෙන්නප්පුව ජෝසප් පාස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. 2023 වසරේ ආලෝකකරණ ඒකකයේ ප්‍රධානියා ලෙසත් 2024 වසරේ සිට මේ දක්වා සහකාර අධ්‍යක්ෂ නිෂ්පාදන සේවා ලෙසටත් තම වෘත්තීය ජීවිතය පෝෂණය කර ගනිමින් ඒකකයේ සහ ආයතනයේ සියලු සහෝදර සේවක සේවිකාවන් සමග සහෝදරත්වයෙන් සේවය කරනවා. ඔහුගේ වෘත්තීය ජීවිතයේ රාජකාරී අවස්ථාවන් කිහිපයකදී දැඩි අවදානම් තත්ත්වයන්ට මුහුණ දුන් සිද්ධීන් කිහිපයක් සිදු වුණා. 1996 දෙසැම්බර් 18 වන දින ටවුන් හෝල් බෝම්බේ පිපුරුණු අවස්ථාව මින් සුවිශේෂයි. එදා අවසන් ජනාධිපති රැස්වීමේ ආවරණයට ගිය අප කණ්ඩායමේ ජීවිත බේරුණත් එක් අයෙකුට දැඩි හානි සිදු වුණා. එවැනි සිද්ධීන් කිහිපයක්ම ඔහුගේ රාජකාරී ජීවිතයේ අත්විඳ තිබෙනවා. රාජකාරී සඳහා මෙන්ම ක්‍රීඩාව නියෝජනය කරමින් 2011 වර්ෂයේ ජපානයේත් 2016 වර්ෂයේ ප්‍රංශයේත් 2018 වර්ෂයේ සිංගප්පූරුවේ හා තායිලන්තයේ බැංකොක් ඉන්දියාවේ නවදිල්ලි සංචාරය කිරීම ඔහුගේ ජීවිතයේ විශේෂ අවස්ථාවන් වෙනවා. මෙම කාලය අතුරුතුර අපි මමත් ගැමුණුව තුළත් පටිගත කිරීම රාශියකට සම්බන්ධ වෙලා ඇති. ඉතා සුවදශීලී මිත්‍රයෙක්. පටිගත කිරීම වලදී විතරක් නෙමෙයි අපි සංස්ථාවේ රාජකාරී කරන වෙලාවට අපේ සිදුවන ඕනම කෙනෙක්ගේ කරදරයකදී පිහිට වෙන ගුණයක් තියෙන අවංක මිත්‍රශීලී මිත්‍රයෙක්. රාජකාරී ජීවිතයේ වසර 35කට අධික කාලයක් පුරා අපත් සමග සහෝදරත්වයෙන් සුහදත්වයෙන් හා කලන මිතුරෙක් ලෙසින් රාජකාරී ඉටු කර ඉසිඹු ලබන අප මිත්‍ර ගැමුණු අතුල මහතාට නිරෝගිමත් වාසනාවන්ත විශ්‍රාම දිවියක් මෙන්ම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. සොඳුරු මතකය සොය සොයා යමුද ඇතට පියඹලා එකම පවුලක අපි අපේ වුණ සොඳුරු මතකය සොය සොයා
වසර 35 ගත වෙලා අමිල සේවය නිම වෙලා සදා නොමැකෙන ඔබේ මතකය අපේ සිත්වල සිර වෙලා ඔබට ජය වේවා සඳහා නොමැකෙන ඔබේ මතකය අපේ සිත්වල සිර වෙලා ඔබට ජය වේවා සොදුරු මතකය සොය සොයා යමුද ඈතට පියඹලා එකම පවුලක අපි අපේ වුණ සුදුරු මතකය සොය සොයා සුදුරු මතකය සොය සොයා